අද වීඩියෝෙන් කියලා යන්නේ මේ දොර බිම් වදින එක හදාගන්නේ කොහොමද කියලා. හරිම ලේසි ප්‍රශ්න තියෙන විසඳගන්න මේ සරණේරු මුල් මාරු ගන්න ඕනේ නැහැ. පොඩි වැඩක් තියෙන්නේ. අපි බලමු මොකද ගන්න කියලා. සාමාන්‍ය ඕනවාට මේ සරණේරු දෙකම ඇත්තට ලූස් කර ගන්න පුළුවන් ටික. නැත්තම් මන්නම් කරන්න කැමති ඇත්තට ඉස්සෙල්ලාම මේ උඩ තියෙන අනහතම ලූස් කරගන්නේ තමයි. මේ තියෙන උඩ තියෙන අනහත ලූස් කරගන්නේ. අපි ඉස්සෙල්ලා මේ අත ලූස් කරගමු. වැඩි ඕනෙත් නැහැ පොඩ්ඩක් ලූස් කරගත්තම ඇති. මේ අනවල මලකඩ එහෙම වැල්ලා තියෙනවා නම් ඔයා WD-40 එකක් ගහලා අන වල තියෙන මලකඩ ටික කඩාගෙන ලූස් කරගන්න පුළුවන්. මගේ අතට මේ ප්‍රශ්න නැහැ. ඒ නිසා WD-40 ගහගන්න ඕනේ නැහැ. ඊළඟට කරන් තියෙන්නේ මේ දොර පොඩ්ඩක් මෙතනින් අතට උස්ස ගන්න ඕනේ. උස්සලා අන ටික තද කරගන්න ප්‍රශ්න අතට විසඳනවා. ගමනක් කරන්නේ මෙතනට ස්ක්‍රූ ප්ලේන් එකක් ගහලා පොඩ්ඩක් මේ උස්ස ගත්තා නම් හරි. දැන් ඉස්සරහ තියෙන්නේ ඊට පස්සේ ආයෙත් අත කරගන්න තමයි තියෙන්නේ අන ටික. ලූස් කරගත්ත අන ටික අපි දැන් දොර උස්ස ගත්තට පස්සේ ආයෙත් අත කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අතරම ප්‍රශ්න ඉවරයි. අතන තිබ්බ ස්ක්‍රූ ප්ලේන් එකත් ගලවලා දැම්මා. දැන් වල බලන්න පුළුවන් මේක අතරම බබා වගේ යනවාද. කිසි ප්‍රශ්නයක් නැහැ. බිම් වදින්න ඕත් නැහැ. ප්‍රශ්න තියෙන විසඳගන්න මේ සරණේරු මුල් මාරු ගන්න ඕනේ නැහැ. පොඩි වැඩක්. කිසි ප්‍රශ්නයක් නැහැ. බිම් වදින්න ඕත් නැහැ. වීඩියෝ මොකක්ද කියලා සබ්ස්ක්‍රයිබ් එකෙන් සපෝට් එක දෙන්න. මේකේ උඩ විතරක් තද කරලා මදි වගේ නම් උඩ සරණේරුවේ පරණ එකයි දෙකේම යන ගලවලා පොඩ්ඩක් උස්සලා හයි කරගත්තාම ප්‍රශ්න හරියයි. අපි